හායි හායි කොහොමද ඉතින්? එන්න අපිත් එක්ක පහන්තුඩාවේ ඇල්ල බලන්න. අපි දැන් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ ඉඹුල්පේ පිළිහුල්ලොය. මේ පාලම පහුවෙනවත් එක්කම තියෙන ජංක්ෂන් එකෙන් වම් පැත්තට තියෙන උඩ පාරෙන් තමයි අපි යන්නේ. ඉහළ ගලගම පාර. ඔයාලට නවතින ප්ලේසස් නම් ඕන තරම් තියෙනවා හොයාගන්න. ලස්සන කඳු පන්තියකුත් පැහැදිලිව පේනවා මෙතෙන්ට. ඔයාලට හිතෙන්නේ නැති කොහොමද මේ ගමන දුෂ්කරයිද බබාලා වැඩිහිටිය අය හැමෝටම යන්න පුළුවන්ද කියලා. ඉතින් අපිත් එක්ක මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී හිටියොත් ඔයාලටම බලා ගන්න පුළුවන්. මෙතනින් මීටර් 450ක් ගියාම කාර් පාක් එක. අපි යමු පහළට හැරිලා. මෙතන දකුණු පැත්තේ පාකින් ඒරියා එක. එතෙන්ට රුපියල් 150ක් ගන්නවා. හරි මේ කොන්ක්‍රීට් පාරෙන් පහළට යමු. පොඩි අයත් යනවා නම් කුඩයක් එහෙම ගන්න. අතරමඟ වැස්ස වැටෙන්න පුළුවන්. මෙතන ඉඳලා මීටර 300ක් විතර යන්න තියෙනවා. හීතල හුළඟ නිසා ගමන් මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. පහළට යද්දි මේ හොටෙල් එකේ මිදුළු උඩින් තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යමු. මේ තියෙන්නේ ටිකට් කවුන්ට් එක. අපි යද්දි නම් මෙතන වහලා තිබුණේ. මෙතන වොෂ්රූම්ස් තියෙනවා. මෙතනින් රවුමට පඩිපෙළ තියෙන්නේ. මේ යන අතර මග හමු වෙන බෝඩ්ස් එහෙම කියවන්න අමතක කරන්න එපා. ඔන්න අපි පහළටම බැස්සා. ලොකු ගල් පර්වත තියෙනවා. පරිස්සමින් යන්න ඕන. ඉතින් මේ ගලක් උඩ වාඩි වෙලා ටිකක් වෙලා ඉඳලාම දකුණු පැත්තට යමු. මෙතන ඉඳලත් මීටර් 300ක් විතර තියෙනවා ඇල්ල ළඟටම. අපේ බබාලා නම් මෙතනින් එහාට එක්කන් ගියේ නෑ. මොකද මෙතනින් ඉස්සරහට අවදානම කොහොමද කියලා අපි දන්නේ නැති නිසා. අපි යමු බලන්න. ඔයාලා යනවා නම් වැස්ස දවස්වල යන්න එපා. ලිස්සනම වැඩි. ඒ වගේම ෂූස් දෙකක් තියෙනවා නම් දාගෙන යන්න ඒක පහසුයි ඇවිදින්න. ඇත්තටම මේ බන්ට් එක ළඟට එනකන් ලොකු අපහසුවක් නෑ. පොඩි අය වුණත් එක්කන් එන්න පුළුවන්. මේ බන්ට් එකෙන් එහා පැත්තට ගිහින් අර කන්ද දිගේ ඉස්සරහට යන්න ඕන ඇල්ල ළඟට. මෙතනින් යද්දි පරිස්සමින් යන්න ඕන. ලිස්සලා අන්බැලන්ස් වෙලා වැටෙන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි කන්ද උඩට වැහැලා වතුර වැඩි වෙනවා නම්
පහලින් වෝර්නින් සිග්නල් එකක් දෙනවලු. ඒක නිසා හැමතිස්සෙම ඇටෙන්ෂන් ඉන්න මොනවා හරි එම සයිරන් සවුන්ඩ් එකක් එනවද කියලා. වතුර වැඩි වුණොත් මෙතනින් ක්‍රොස් කරලා ආයේ එන්න බෑනේ අපිට මේ පැත්තට. ඒක නිසා. ඒ වගේම මෙතන නාන්න යන්න එපා බෝඩ්ස් වල ගහලම තියෙනවා. පොඩි කැලෑ පාරක් වගේ මේ ටික නම් කඹයක සපෝට් එකකින් යන්නත් තියෙනවා. හැම වෙලාවෙම තමන්ගේ පරිස්සම තියාගන්න ඕන. ඔන්න එහෙනම් අපි ආව පහන්තුඩාව හෙල්ල බලන්න. මෙතනින් එහා පැත්තට යන්න try කරන්න එපා. ඒ වගේම මේ pool එකේ නාන්න යන්නත් එපා. මේ මෑතක් වෙනකම්ම මේක පතුලක් නැති ඇල්ලක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. දැනට අවුරුදු 3කට විතර කලින් මට මතක විදිහට හොයාගෙන තියෙනවා උස්ස මීටර් 9යි අඩි 6ක් විතර. ඒ කියන්නේ මිනිස්සු 5-6 දෙනෙක්ගේ උස්සට වඩා වැඩි. ගල් වැලි මිශ්‍ර පසක් තියෙන පතුලක් තියෙන්නේ කියලා. මේ ඇල්ලේ උස්ස නම් මීටර් 5ක් වගේ. මෙන්න මෙතන තෙල් පහනක දැල්ල වගේ තුඩක් තියෙන තැනින්නේ වතුර පහලට ගලන්නේ මේ පූල් එකේ ඉඳලා. එන්නේ ඒ නිසා තමයි පහන්තුඩාව ඇල්ල කියන නම ලැබිලා තියෙනවා කියන්නේ. ඔයාලට නාන්න ඕන නම් පොඩි පොඩි පූල්ස් ඕන තරම් තියෙනවා පහල. එහෙම තැනකින් නාන්න. ඉතින් මේ වගේ වටිනා පරිසර පද්ධති රැකගන්න එක අපි කාගේත් යුතුයකම. ඒ වගේම වගකීම. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි.